අයිබෝන් කියන කොටම ඕෂන් වොයිස් එකට අපි අද ඕෂන් වොයිස් එක පොඩ්ඩක් වෙනස් විදිහට තමයි කරන්න යන්නේ. අද අපි ගෙන්නලා තියෙනවා හැමදාමත් වෙනදා වගේ ඉන්න අලෝෂා මොනවද අපි පටන් ගත්තේ. අලෝෂා සමරාරච්චි ඉන්නවා යන් මරින් බයොලොජිස්ට් කෙනෙක් මරින් බයොලොජිකල් ඇසෝසියේෂන් එකේ UK වල ඒ වගේම Ocean Ambassador 2024 Mentor Trust එකේ ඊළඟට Ambassador Marine Conservation Network Santa Barbara වල ඊට අමතරව තවත් ගොඩක් ඒවා තියෙනවා. ඊළඟට අපිත් එක්ක ඉන්නවා ෂේන් සමරාරච්චි. එයා Youth Exploration Society එකේ මෙම්බර් කෙනෙක්. ඒ වගේම ත්‍රිත්ව විද්‍යාලය ට්‍රිනිටි එකේ Wildlife Society එකේ මෙම්බර් කෙනෙක්. ගොඩක් හර්පඩොලොජි පැත්තට තමයි ෂේන් මේවා කරන්නේ. ගොඩක් යන් එක්කෙනෙක්. අපි පටන් ගමු නේද? අද ඇත්තටම අපි ඕෂන් වොයිස් එකේ අද තිබ්බේ අපි කලින් අන්තිමේට කරේ ට්විලයිට් zone එක නෙවෙයි සන්ලයිට් zone එක. අතරම අද තියෙන්නේ ට්විලයිට් zone එක. එතකොට අපි අද ඒක කරන්නම් කියලා හිටියේ අතරම විශේෂ පුද්ගලෙක් ගෙනල්ලා. ඒ කියන්නේ deep sea marine biologist කෙනෙක් ලංකාවේ ඉන්න. unfortunately අපිට යාව contact කරගන්න බැරි වුණා. අපි ඉදිරියේදී යාව contact කරගන්නවා. ඒක හින්දා අද අපි මේ වෙනුවට අපි විශේෂ දෙයක් කරන්නම් කියලා බැලුවා. මේ අපි අද කතා කරන විශේෂ සතෙක් ගැන. ඇත්තටම එයා ඇවිල්ලා ටිකක් අපි ජෙලිෆිෂ්ලා ගැන කතා කරමු. නැත්නම් ජල පසු ලංකාවේ සිංහලෙන් කිව්වොත් ජෙලිෆිෂ්ලා ගැන. ඒ කියන්නේ ජෙලිෆිෂ්ලාගෙත් අපි කතා කරන්නේ මේ කොමන් අය නෙවෙයි. අපි ස්පෙෂල් එක්කෙනෙක් බොක්ස් ජෙලිෆිෂ් ගැන. නේද අලෝෂා? ඒකට මේ බොක්ස් ජෙලිෆිෂ්ලා අලෝෂා පොඩ්ඩක් පැහැදිලි කරන්න කවුද මේගොල්ලෝ මොකද්ද මේ කට්ටියට මොන වගේද මේ කට්ටිය කියලා පොඩි හැඳින්වීමක් අපිට කරමු. දැන් එයා මේ බොක්ස් ජෙලිෆිෂ් ඉන්නේ ක්ලාස් කියුබිසෝවා එකේ. දැන් ඒක නමෙන්ම කියා ගන්න පුළුවන් මොකක් වගේද මේ බොක්ස් ජෙලිෆිෂ් කෙනෙක් ඒක මම කියලා පෙට්ටියක් වගේ හැදිලා තියන්නේ ඒ බොක්ස් ජෙලිෆිෂ්. දැන් මේ මොෆොලොජි එකත් අපි ගැන පස්සෙත් ඒක ගැන කතා කරනවා. ඒ දැන් බොක්ස් ජෙලිෆිෂ් ලෝකෙ ඉන්න වෙනමස් ජෙලිෆිෂ් කෙනෙක්. එයා හරි ඩේන්ජරස් ඒත් හරි ඉන්ටරෙස්ටිං සතෙක්. මට ඉස්ලාම් කියන්න පුළුවන්ද? ඉස්ලාම් අපි කතා කරමු ජෙලිෆිෂ්ලා ගැන කතා කරද්දී දැන් මේගොල්ලෝ නයිජීරියන්ස් නේද අලෝෂා? ඒ කියන්නේ පෘෂ්ඨවංශී මුහුදු ජීවීන් නැත්නම් පිටකොන්දක් නැති සත්තු මේගොල්ලෝ නයිජීරියන්ස්ලා. එතකොට දැන් ඊළඟට මේගොල්ලෝ මේ කට්ටියගේ ක්ලාස් එක මොකද්ද අලෝෂා? මොන කුලයටද අයිති වෙන්නේ? ක්ලාසිෆිකේෂන් එක මොකද්ද මේ කට්ටියගේ? බොක්ස් ජෙලිෆිෂ් ඉන්නේ ෆයිලම් නයිජීරියා. ඊට පස්සේ ඒගොල්ලෝ බොක්ස් ෆිෂ්ලා ඉන්නේ ක්ලාස් කියුබිසෝවා. දැන් අතන කියනවා මේ කියුබිසෝවා ක්ලාස් එකේ ඒගොල්ලන්ට ඕඩර්ස් දෙකක් තියෙනවා. චෛරෝපෝඩියයි කැරබ්ඩියයි. දැන් මේක හරි ඉන්ටරෙස්ටිං එකක්. දැන් චෛරෝපෝඩියා එයා මේ ක්ලාස් එක ඇතුලේ larger species එක. larger group එක. දැන් ඒගොල්ලන්ට දැන් බොක්ස් එක ගැන හිතනකොට කොන් හතරක් තියෙනවානේ. ඒ වගේම තමයි බොක්ස් ජෙලිෆිෂ් කෙනෙක්ට. දැන් මේගොල්ලන්ට චෛරෝපෝඩියා වර්ඩ් එකට ටෙන්ටිකල්ස් තියෙනවා මේ කොන් හතරේ. හතරක් පහක් විතර ටෙන්ටිකල්ස් තියෙනවා හැම කොනකටම. ඊට පස්සේ දැන් දෙවෙනි ගෲප් එක දෙවෙනි ඕර්ඩර් එක චැරබ්ඩියා. මේකේ ඉන්නේ small medium size jellyfish box jellyfish. Is a megalonta a හැම tentacles එකයි තියන්නේ. දැන් මුල එකම ගන්නනවා ඒකට හතරයි තියන්නේ මුල් සතාගේම. එතකොට මේ දැන් ඔය කැරිබ්ඩියා කියලා නම කියද්දි මට මේ මතක් වුණේ මේ අපිත් ලංකාවත් සුවිශේෂයි ඔය කැරිබ්ඩියා කියන මේ ඕඩර් එකත් එක්ක තියෙන එකේ ඒ කියන්නේ ලංකාවෙත් පහුගිය කාලෙදී ආචාර්ය ડોક્ટર ප්‍රූසුයි ડોક્ટર ක්‍රිෂාන්තයි ඒ කට්ටියගේ රිසර්ච් එකක් ගිහිල්ලා අලුත් ස්පීෂි එකක් හොයාගත්තා. ෆස්ට් ටයිම් ලංකාවෙන් මේ බොක්ස් ජෙලිෆිෂ් කෙනෙක්. අපි ඒ ගැනත් කතා කරමු. එතකොට ලෝකෙම කොච්චරක් විතර ඉන්නවද මේ බොක්ස් ජෙලිෆිෂ් ස්පීෂීස්?
ලෝකෙම ස්පීෂීස් 50ක් විතර ඉන්නවා. එතකොට මේගොල්ලෝ රූප විද්‍යාත්මකව නැත්නම් මොෆොලොජිකලි කොහොමද මේගොල්ලෝ අඳුරගන්නේ නැත්නම් මේ කට්ටියගේ හැඩය නැත්නම් මේ කට්ටියගේ තියෙන විශේෂ ලක්ෂණ ඒවා මොනවද අපි අඳුර ගන්නකොට අපිට දැන් ඒගොල්ලෝගේ මෝෆොලොජි එක ගන්නකොට ඉස්සෙල්ලාම අපි බලන්නේ බෙල් එක දිහා. දැන් බෙල් එක කියන්නේ මේ ජෙලිෆිෂ් ගේ මුළු බඩි එකම. ඒ අවුටර් පාර්ට් එක. ඒක තමයි බෙල් එක. ඒක තමයි ඔක්කොම මෙයාගේ මේක organs කියන්නේ. දැන් මේගොල්ලන්ගේ බෙල් එක පෙට්ටියක් වගේ හැඩයක තියෙන. ඒක නිසා තමයි මේ බොක්ස් ජෙලිෆිෂ් කියන්නේ. ඉතින් තව ෆැක්ට් එක තමයි මේගොල්ලෝ ගොඩක් ජෙලිෆිෂ් වගේම ට්‍රාන්ස්පරන්ට්. දැන් මේ ට්‍රාන්ස්පරන්ට් එක ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ හරිය වෙනස්. ඒකට ට්‍රාන්ස්පරන්ට් නිසා පේන්නේ නැහැ. ඒක නිසා ඊට වඩා ඩේන්ජරස් වෙනවා. මේ සෙන්ටිමීටර් 20ක් 30ක් අතර හයිට් එකක් තියෙනවා. ඊට පස්සේ දැන් ඒගොල්ලෝගේ එජස් ගන්නවා නම් ඒ අයින් කරන් ගන්නවා නම් ඒක හරිය ෆ්ලැට් ඒ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි මේගොල්ලන් තියන්නේ. හරි. දැන් ඊට පස්සේ ඒගොල්ලන් තියන පෙඩේලියා කියලා ස්ට්‍රක්චර්ස්. දැන් මේ ස්ට්‍රක්චර්ස් ඒගොල්ලන් කොන් හතර තමයි තියන්නේ. දැන් කලින් කිව්වා වගේ ඒ කොන් හතර තියෙන පෙට්ටියක් වගේ. ඊට පස්සේ ඒ කොන් හතරේ මේ පෙඩේලියා හතරක් තියෙනවා. හරි මස්කියුලර් කෝනර් පැඩ්ස්. දැන් මේ වගේ තමයි ටෙන්ටිකල්ස් තියන්නේ. එන්න මේ පෙඩේලියාගේ. දැන් ආයෙත් අපි මොෆොලොජි එක කතා කරනවා නම් දැන් ඒගොල්ලෝගේ ටෙන්ටිකල්ස් එක. ඒ ඕඩර් එකෙන් ඩිපෙන්ඩ් වෙනකොට ඒක ටෙන්ටිකල්ස් හතරක් නැත්තම් 60කට උඩින් ටෙන්ටිකල්ස් තියෙන සමහර ස්පීසිස් වල. ඒක ක්‍රේසි නම්බර් එකක්. දැන් ඔය දිග කොච්චරක් වගේ තියෙනවද ටෙන්ටිකල් එකක් සාමාන්‍යයෙන් ඇවරේජ්? දැන් මේ එක ටෙන්ටිකල් එකක් මීටර් 3ක් විතර දිග නේ. ඒක තමයි ඒක ඒත් commonly එච්චර දිග ටෙන්ටිකල්ස් තියෙනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ මේ ටෙන්ටිකල්ස් එකේ නිමැරිසයිඩ්ස් තියෙනවා. දැන් මේක නිමැරිසයිඩ්ස් කියලා අපි චුට්ටකින් අපි කතා කරමු. ඊට පස්සේ ඒගොල්ලන්ට තව හරි ඉන්ටරෙස්ටිං එකක් තියෙනවා. මේ ඉන්ටරෙස්ටිං සෙන්සරි ඕගන් එකක් තියෙනවා. ඒවට කියන්නේ රොෆෙලියා කියලා. මෙන්න මේ ඒ රොෆෙලියා ඇස් වගේ මේ ඇස් හරියට ඇසුත් නෙවෙයි ඒ වගේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දැන් මේ ඇස් ඔක්කොම ටෝටල් එක ගන්නවා නම් ඒක 24ක් තියෙනවා. දැන් මේ 24න් ඇස් දෙකකට ඉමේජස් ෆෝම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක කැමරාවක් වගේ තමයි මේවට තියන්නේ. ඒක එච්චර අපෑස් වගේ ඩිවෙලොප් වෙලා නැහැ. ඒ තමයි ඒ දෙකෙන් ෆෝම් කරන්න පුළුවන්. ඒක බෙල් එකේ උඩ තියෙන සයිඩ්ස් එකේ තියෙන යටත් තියෙන. ඒ අයිස් මොනවද ඒවා ඩිටෙක්ට් කරන්නේ අපි කට්ටිය මොනවද ඒ වගේ ඒක යූස් කරලා කරන්නේ මේ දැන් මේ ස්ට්‍රක්චර්ස් වලින් ඒගොල්ලෝ වැඩිපුරම ඩිරෙක්ෂනල් මූව්මන්ට් එක තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ මූව් කරන තමයි වැඩියෙන් පාවිච්චි කරන්නේ ඔබ්ස්ටිකල්ස් හොයාගන්න. ඒකෙන් පිනන යන්න තමයි ඒගොල්ලෝ වැඩියෙන් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තව යූසස් තියෙනවා මේ hunting and avoiding predators. ඒව තමයි main users. then jellyfish කෙනෙක් ගැන ඔයා හිතනකොට ඔයාට හිතන්නේ ඒගොල්ලන්ට නිකන් පින්ලා යන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ fins නෑනේ ඒ වගේ මොනවත් නෑනේ. then jellyfish කියලා කියනකොට ඒගොල්ලෝ usually නිකන් ඔහෙ පාවිලා යනවා. ඔව් floating organism නේ. ඔව් open ocean organism කෙනෙක්. then ඊට පස්සේ මේ box jellyfish වලට valerium කියලා muscular membrane එකක් තියෙනවා. මේකින් තමයි ඒගොල්ලන්ට හයියෙන් පිනන්න පුළුවන්. ඊට පස්සේ ඩයිරෙක්ෂන් එකකට පිනන්න පුළුවන්.
මෙන්න මේ වලේරියම් එකෙන් තමයි ඒගොල්ලන්ට ටගල් පින්ලා යන්න පුළුවන්. ඒ ස්පීඩ් එක ඒගොල්ලන්ට තප්පරයකට 1.5 meters පින්ලා යන්න පුළුවන්. ඒක දැන් ඒගොල්ලන් තියනවා ගෑස්ට්‍රෝවැස්කියුලර් කැවිටි එක. ඔව් ඉන්ටර්නල් බොඩි පාර්ට් එක. දැන් මේක ASCII gastric pockets 4ක් තියෙනවා. දැන් මේකේ මේ gastrocavitary cavity එකේ මේ gastric pockets වලින් ඒගොල්ලෝ කරන්නේ digestion උයි nutrients distribution වැඩිම. ඒගොල්ලන් තියනවා මේ tissue layers ටික. දැන් මේ boxer fish කෙනෙක් ඒක පින්තූරයක් තියා බලනකොට ඒක හරි transparent. ඒක උඩින් හරි thin layer එකක් තියෙනවා. යටින් මේ semi transparent layer එකක් තියෙනවා. ඊට පස්සේ ඒක යටින් ඊට වඩා තව layer එකක් තියෙනවා. දැන් මේක මේ layers එක තමයි epidermis, mesoglea, ඊට පස්සේ gastrodermis. දැන් අපේ skin එකේ layer එකකුත් නමක් තමයි epidermis. දැන් ඒගොල්ලන්ටත් ඒ tissue නමක් තියෙනවා. epidermis කියලා. දැන් mesoglea එකේ තමයි ඒගොල්ලන් වැඩිම structure එක එන්නේ. මේ jellyfish ගේ. ඒ නිසා ඒගොල්ලන්ට relatively thick වගේ mesoglea එකක් තියෙනවා. ඒක gelatinous වලින් හැදිලා තියෙන එකක්ද අර shape එක ගන්න එකෙන්ද? ඔව්. shape එක ගන්න එකේ. ඊට පස්සේ gastrodermis එක තමයි ඒගොල්ලන්ගේ inside layer එක. මේ boxer fish වල ඒගොල්ලෝ digest කරනකොට ඒක මිනිත්තු 5ක් 10ක් විතර යනවා. ඒ digest වෙන්න. ඒ මේ gastrovascular cavity එක ASCII. දැන් ඒගොල්ලන්ගේ tentacles එකේ තියන්නේ nematocysts කියලා. දැන් nematocysts ඒවගෙන් තමයි ඒගොල්ලන්ගේ prey capture එකයි venom එක release වෙන්නේ එන්න මේ nematocysts වලින්. දැන් nematocysts පොඩි harpoon වගේ structures ඒ වගේ nematocysts එක cluster එකකට කියන්නේ nematocysts batteries කියලා. දැන් ඒක ගොඩක් තියෙන නිසා. දැන් මේ nematocysts ඒකල harpoon structure එකක් තියෙනවා. ඒක ASCII pressure එක build up වෙලා ඒක release වෙනවා. මොනවාරි touch වුණත් ඒ වගේ එකක් වුණත් ඒක nematocysts එක release වෙනවා. ඊට පස්සේ skin එක penetrate කරලා venom එක යනවා. දැන් අලෝෂ අපි අපි කතා කරොත් මෙයාගේ nerve system එක මේ brain එකක් එහෙම නැහැනේ නේ ඔය සත්තුන්ට. එතකොට මේ හරි ඒ කියන්නේ මොලයක් නැහැ, ඊළඟට හරි විදියට ස්නායු පද්ධතියක් නැහැ, ඊළඟට එයාලට හරි විදියට මේ ජීර්ණ පද්ධතියක් නැහැ, ඊළඟට හරි විදියට මේ සෙන්සර් නැහැ. ඒ වගේ තියෙනකොට දැන් ওই nerve system එක කොහොමද ඔයගොල්ලෝගේ වැඩ කරන්නේ? මොන විදිහද තියෙන්නේ ඔය සත්තුන්ගේ ඔය box jellyfish ලගේ? දැන් ඔයා කිව්වා වගේ මේගොල්ලන්ට හරි centralized brain එකක් නැහැ. දැන් මේගොල්ලන්ට තියෙන box jellyfish වල තියෙන්නේ nerve net එකක් වගේ එකක්. දැන් ඒ ඇඟ වටේම මේ nerve net එක තියෙනවා. ඊට පස්සේ දැන් අපි කලින් කතා කරපු structure එක රොෆෙලියා කියලා. ඔව්. දැන් ඒවා මිනි පොඩි brains වගේ හැසිරෙන ඒවා. හරි centralized brain එකක් නැහැ. මේ රොෆෙලියා ඒ වගේ act කරනවා. දැන් මේ ඒව process කරන light detection, movement එක, balance එක, swimming direction ඒව තමයි ඒක manage කරන්නේ. ඊට පස්සේ මේ nerve net එකෙන් මේ coordinated hunting, ඊට පස්සේ obstacle avoid මේක තියෙන වතුරේ තියෙන එක obstacles ඒක pass කරන්න ඒ පාවිච්චි කරන්නේ nerve net එක. මේ box jellyfish වලට brain එකක් නැති වුණාට ඒගොල්ලන්ට actively ඒගොල්ලන්ට prey pursue කරන්න පුළුවන්. ඊට පස්සේ මේ complex environments වලින් යන්න පුළුවන්. ඒක හරි surprising දෙයක් මේ jellyfish කියන සතෙක්ට. ඔය ඕඩර්ස් දෙකේ ඉන්න මේ සත්තු ගැන කතා කරොත් මේ එකින් එකට පොඩ්ඩක් කිව්වොත් අපි කට්ටියට මේ ලේසි වෙයි. Australian box jelly නැත්නම් sea wasp නේද? ඒ වගේ ඉන්නේ ඒකට අයිති වෙන සත්තු ගැන පොඩ්ඩක් අපිට පැහැදිලි කරොත්. Australian box jellyfish දැන් sea wasp එයා ඉන්නේ මේ
අර චයිල්ඩ්පෝඩියා කියන ඕඩර් එකේ මේ ඕඩර් එක ගැන අපි කලින් කතා කරා මේ ඕඩර් එකේ තමයි ඒගොල්ලන්ට ඒක තමයි large එක ඊට පස්සේ මේගොල්ලන්ට තමයි මේ multiple tentacles තියන්නේ හැම කොනකම multiple tentacles තියන්නේ මෙන්න මෙයාට දැන් මේගොල්ලෝ average size එක මීටර් 20 මීටර් නෙවෙයි sorry සෙන්ටිමීටර් 20ක් 30ක් අතර තමයි මේගොල්ලෝ ඉන්නේ is the tentacles meter 3ක් දෙකයි මේක ගැන අපි කලින් කතා කරා දැන් මේගොල්ලෝ හොයාගන්න තියන්නේ මේ northern australia Papua New Guinea ඒ පැත්තේ තමයි මේගොල්ලෝ හොයාගන්න තියන්නේ ඊට පස්සේ මේ Pacific Ocean එක තමයි මේගොල්ලෝ ඉන්නේ දැන් මේගොල්ලෝගේ danger එක තමයි මේගොල්ලෝ තමයි ලෝකේ ඉන්න most venomous jellyfish එයා second කරන තව species ගොඩක් ඉන්නවා වෙන කවුද ඉන්නේ ආලෝෂා මේ වෙන jellyfish ලා කවුද ඉන්නේ ඔය මේ order එකේ තව jellyfish ගොඩක් ඉන්නවා දැන් තව කෙනෙක් තමයි Japanese box jellyfish මෙයා Chironex yamaguchi කියලා box jellyfish මේගොල්ලෝ නමෙන් කියන්න පුළුවන් මේගොල්ලෝ හොයාගන්න පුළුවන් මේ ජපාන් වල වැඩියම ඔකිනාවා කියන ප්‍රදේශයේ ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්නවා ෆිලිපීන්ස් තායිලන්ඩ් එකේ ඊට පස්සේ පැසිෆික් ඕෂන් එකේ එන්න ඒ පැත්තේ පැසිෆික් ඕෂන් එක තමයි තියන්නේ දැන් ඒගොල්ලොත් ඒක ඔස්ට්‍රේලියන් බොක්ස්ට වඩා තව චුට්ටක් පොඩි ඊට පස්සේ ඒගොල්ලෝ सेंटीमीटर 15ක් 20ක් අතර තමයි මේගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝගේ tentacles මීටර් 2ක්. Charonia fleckeri වගේ සීවස් වගේ එයාත් highly venomous. ඊපස්සේ අපිට තව කෙනෙක් ඉන්නවා. මෙයාට කියන්නේ Chiroplasmus quadrigenavus කියලා. දැන් මෙයා තමයි four-handed box jellyfish. මෙයා ඉන්නේ Gulf of Mexico, Caribbean එකේ Brazil එකේ. ඒක ඉන්නේ. Atlantic Ocean එක වටේ. ඒක basically සමහස් කරනවා. මෙයා ඊට වඩා පොඩි අනිත් දෙනාට වඩා. මෙයා දෙන්නේ සෙන්ටිමීටර් 15ක්. ඔය සෙන්ටිමීටර් 15ක් කියන්නේ ආලෝෂ බෙල් එකේ size එකද? බෙල් එකේ ඔව් බෙල් එකේ size එක. Belge size again. He was going in tentacles meter 1.5 විතර. ඒගොල්ලෝ තින් ඩෙඩ්ලි වෙනවස් නේද ඒ කට්ටියත්? ඔව් ඒගොල්ලෝ ඩෙඩ්ලි වෙනවස්. ඒ අර අනිත් දෙන්නට වඩා සෙවර තමයි කෙනෙක් ඉන්නවා. මෙයාට කියන්නේ Chirodactylus maculatus. දැන් මෙයා තමයි spotted box jellyfish. මෙයා ඉන්නේ ඔස්ට්‍රේලියා, Papua New Guinea. ඒ පැත්තේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. එයා ඉන්නේ. ගොඩක් box jellyfish species හොයාගන්න පුළුවන් මේ ඔස්ට්‍රේලියා වටේ. මෙයා හරි rare species මේ spotted box jellyfish කියන්නේ. එයා rare නිසා ඒගොල්ලන්ගේ venom එකත් ඒක හරි unknown. දැන් දැනටත් එක ස්පෙසිමන් එකක් තමයි හොයාගෙන තියන්නේ. ඊට පස්සේ මෙයාගේ බෙල් එක සෙන්ටිමීටර් 15ක් 20ක් අතර තමයි තියන්නේ. මේ normal size එකක් තමයි ඒගොල්ලෝ tentacles එකක් තියන්නේ. මේ 1.5 meter 2 meters තමයි තියන්නේ. අපි අනිත් ඕඩර් එකට යමු. කැරිබියා. කැරිබියා ඒගොල්ලන් තමයි small medium jellyfish ඉන්නේ. මේගොල්ලන් තමයි එක tentacle එකක් තියෙන හැම කොනකම. හතරක් තියෙන කට්ටිය. දැන් මේ group එක තමයි හතරක් තියෙන කට්ටිය. දැන් මේකේ තමයි ඒගොල්ලෝ ඉල්කාන්ජි group එක තියන්නේ. ඒගොල්ලෝ හරි පොඩි group එකක්. දැන් මේ ඉල්කාන්ජි group එකේ species 16ක් විතර ඉන්නවා මේ ඉල්කාන්ජි group එකේ. ඒත් වැඩියම common එක තමයි මේ
Carukia Barnsi කියලා එක්කෙනා. එයා තමයි ඉරුකංජු jellyfish. දැන් මෙයා ඉන්නේ ඔස්ට්‍රේලියාවල. I'm a visitor South in Australia වනේ. දැන් ඊට පස්සේ මෙයා ඉන්නේ Pacific Coast එකේ. දැන් හරි interesting fact එක තමයි මෙයාගේ බෙල් එක මේ සෙන්ටිමීටර් එකක් 2.5 centimeters වගේ තියෙනවා. ඒ දෙකේ tentacles මීටරයක් දිග වෙනවා. ඒක හිතාගන්න මෙච්චර පොඩි බෙල් එකක් තියෙන සතෙක්ට එච්චර දිග tentacles තියන්න පුළුවන් කියලා. ඔව් දැන් අපි අලස විස සත්තු ගැන කිව්වොත් දැන් අපි පොඩ්ඩක් ෂේන්ගෙන් අහලා බලමු ඔය විස සත්තු ගැන මේ කොට්ටියගේ ඔය නයිපොලොංගුත් එක්ක ඒ කට්ටියගේ කට්ටිය ඔක්කොම සේරම විස සත්තු ගැනනේ ඉන්නේ ෂේන් අපිට පොඩ්ඩක් විස්තර කරොත් ඔය ඉරකංජි ගැන පොඩ්ඩක් හරි දැන් අපි ඉරකංජි jellyfish කියලා කියනවා නම් ඌ දැන් කොහොමද වෙනමස්නේ දැන් වෙනමස්ුයි පොයිසනස් කියලා හිතනවා නම් එකම දේද කියලා හිතනවානේ ඔව් ඇත්තටම මම ඒක අහන්න කියලා හිටියේ අතරම මේ දෙකක් අහන්නම් කියලා හිටියේ ෂේන් මේ පොයිසනුයි වෙනමසුයි කියන්නේ මොකක්ද ඇත්තටම මේක ඒක ඔකට්ටිය හුඟක් පාවිච්චි කරනවා පොයිසන් වෙනමස් ඔය කතා ටික ඔය හැපටොලොජි පැත්තේ හුඟක් මේගොල්ලෝ පාවිච්චි කරනවා පොඩක් අපිට ඒක කියා දෙන්නකෝ දැන් අපි වෙනමස්ුයි පොයිසනස් කියපුවාම වෙනමස් කියන්නේ ඒ සතා අපිව කාලා අපේ බ්ලඩ් වෙසල්ස් ඇතුලෙන් ගිහිල්ලා එහෙම ගියපුවාම උගේ අර ටොක්සික් කෙමිකල්ස් එහෙම අපේ බ්ලඩ් වෙසල් ඇතුලෙන් ගිහිල්ලා අපිට එහෙම කරි සිම්ප්ටම්ස් ඇවිල්ලා ඒ වගේ තමයි වෙනමස් කියන්නේ. ඒ කියන්නේ ඌ අපිව හැපුවොත් වෙනමස් ඒ කියන්නේ අපිට එෆෙක්ට් වෙන පොයිසනස් කියන්නේ වෙනම කතාවක්. පොයිසනස් කියන්නේ අපි ඌව කාපුවම දැන් පොයිසන් ඩාර්ට් ෆ්‍රොග් හිතන්නකෝ සත්තු එහෙම ඌ එහෙම කන්නේ නැත්තේ ඌ පොයිසනස් නේ ඒ කියන්නේ ඒගොල්ලෝගේ අමුතු ඒ කියන්නේ පැටර්න්ස් තියෙනනේ ඇඟ වටේම ඒවා ඒ කියන්නේ වෙන ස්පීෂීස් එක ප්‍රෙඩිටර්ස්ලාට එහෙම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒ පොයිසනස්ද නැද්ද කියලා. මොකද ඒ කට්ටිය නිකන් සයින් ලැන්ග්වේජ් එකක් ඔය කියන්නේ මාව කන්න එන්න එපා කෑවොත් මැරෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් සර්පෙක් එහෙම කනවා නම් එයාගේ නියුරෝටොක්සින්ස් තමයි තියෙන්නේ. දැන් මේ ඉරකංජිත් එක්ක තියෙන මොකද්ද මේ ඒ ගැන කතා කරොත් අපිට. දැන් ඉරකංජි කියපුවම වෙනමස්. ඉරකංජි ජෙලිෆිෂ් කියන්නේ ඊටාම පොඩි ඇහැට පේන්නේ නැති අමාරු හොයාගෙන අමාරු ජෙලිෆිෂ් කෙනෙක්. ඒ කියන්නේ උන් ට්‍රාන්ස්පේරන්ට් ඒකින්ද මොහොතේ වැඩි හැම පේන්නේ නැහැ. උන්ගේ අපේ ඇනුනහම ඒ කියන්නේ හැම ඇනුනහම අපිට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි මිනිත්තු 20ක් පැයක් අතර තිබ්බාම ඒ කියන්නේ අපේ ඉන්ටර්නල් බොඩි එකෙන් තමයි ඒක දැනෙන්නේ. දැන් ඉරකංජිගෙන් අපිට මේ ඇනුනහම එහෙම පස්සේ ඉන්ටර්නල් ඕගන්ස් වලට එෆෙක්ට් වෙන්නේ. ඒව ඊට පස්සේ ඒකට කියන්නේ ඉරකංජි සින්ඩ්‍රෝම් කියලා. ඒක very serious reactions ගොඩක් තියෙනවා. ඒකේ symptoms වමන යනවා, back pain, stomach ache, muscle pains, chest tightness. ඒ කියන්නේ එතකොට ඒව ඔක්කොම ආපුවම අපිට බය හිතෙනවානේ මැරෙයිද නැද්ද කියලා. එතකොට අර පැනික් වෙනවා. එතකොට heart beat එකට pressure වැඩිපුරම වෙන්නේ pressure වැඩි වෙනවා. ඒක අර බයක් තියෙනවානේ මොකද හොඳටම වෙනමස්. දැන් ඉරකංජි ජෙලිෆිෂ්ගේ වෙනම් එක තියෙනවානේ වෙනම් එකේ නියුරෝටොක්සිකුයි කාඩියෝටොක්සික් සබ්ස්ටන්සස් තියෙනවා. ඒ කියන්නේ හොඳටම පවර්ෆුල්. දැන් අපේ දැන් ස්ටිං වුණාට පස්සේ අපේ හાર્ට් එකට එෆෙක්ට් වෙනවා ඇඩ්‍රිනලින් ඕවර්. දැන් අපිට ඇඩ්‍රිනලින් තියෙනවානේ සාමාන්‍යයෙන් ඉන්සෙන්සස් වල ඒකින්ද දැන් ඉරකංජි ජෙලිෆිෂ්ගේ එහෙම අපේ හાર્ට් එකට යනකොට ඇඩ්‍රිනලින් ඕවර්ලෝඩ් එකක් යනවා. එතකොට අපිට පැනික් වෙන්න යනවා. ඊට පස්සේ අපිට අර දාඩිය දානවා. ඊට පස්සේ ගොඩක් අර මැරෙයි කියලානේ හිතන්නේ. අලුෂා ඒ ගැන පොඩ්ඩක් ඔයා කතා කරොත් මේ හරි පොඩි ජෙලිෆිෂ් කෙනෙක් මේ ඉරකංජි කියන්නේ. දැන් මේ ජෙලිෆිෂ් කෙන් තමයි මේ ඉරකංජි සින්ඩ්‍රෝම් එක හොයාගෙන තියෙන්නේ. දැන් මේ ඉරකංජි සින්ඩ්‍රෝම් එක මේ ජෙලිෆිෂ් කෙනෙක් ස්පෙસિෆිකලි ඒක වෙන්නේ. දැන් මේ 1960s වල සයන්ටිස්ට් කෙනෙක් හිටියා මේක
ප්‍රූව් කරන්න ඕන වුණා එයාට මේ ඉල්කන්සිස්ටන්ට් සින්ඩ්‍රෝම් එක වෙන්නේ මේ ජෙලිෆිෂ් ගෙන් කියලා. ඒක නිසා එයා මේ පොඩි ජෙලිෆිෂ් අරගෙන එයාගේ ස්කින් එකයි එයාගේ අවුරුදු 9 පුතාගේ ස්කින් එකයි ඊට පස්සේ තමයි ලයිෆ් ගාඩ් කෙනෙකුගේ මේ විදුණා ස්ටිං වුණා. ඒත් ඒගොල්ලෝ හරි සිවියර් ඉල්නස් එකක් වුණා. ඒත් ඒගොල්ලෝ මැරුණේ නෑ. ඒ නිසා ඒගොල්ලෝ එයාට දැන් සයන්ටිෆික් ප්‍රූෆ් එකක් තිබ්බා මේ ඉරිකන්ටි ජෙලිෆිෂ් ගැන නිසා තමයි මේ ඉරිකන්ටි සින්ඩ්‍රෝම් එක හැදෙන්නේ කියලා. ඔය දැන් ඔය ඉරකංජි ගැන පොඩ්ඩක් අපි කතා කරලා අර අමුතු ඉන්න මම මේ කතා කරන්නේ. ඔක මේ ඕස්ට්‍රේලියාවේ කොයි පැත්තේ වගේද ඔය සත්තු ඉන්නේ වැඩිපුරම? දැන් මේ සත්තු ඉන්නේ මේ ක්වීන්ස්ලෑන්ඩ් පැත්තේ. දැන් ඉරිකන්ජි ඒ නම ඒක ඇවිල්ලා තියන්නේ මේ ඉරිකන්ජි පීපල් එකෙන්. ඒගොල්ලෝ ඕස්ට්‍රේලියා වලින් නේටිව් ට්‍රයිබ් එකක්. එන්න ඒ පැත්තේ තියන නිසා තමා මේ නම දාලා තියෙන්නේ මේ ජෙලිෆිෂ්ට. අද වෙන කවුද ඉන්නේ මේ ඔය ඇරබියා ගෲප් එකේ. ඔව්. හරි. දැන් මේකේ තව ජෙලිෆිෂ්ලා ගොඩක් ඉන්නේ. අපි මේ එපිසෝඩ් එකට පොඩ්ඩක් අපි බ්‍රීෆ් එකක් තියාගමු. ඔව්. දැන් ඔය ඕකේ නේද අපේ ලංකාවෙන් හම්බෙච්ච එකලා ඉන්නේ. අපි යා ගැන අන්තිමට කතා කරමු නේ. එයා ගැන. අපි අන්තිමට කතා කරමු. දැන් එකෙක් ඉන්නා මාලෝ කිංගි කියලා බොඩි ජෙලිෆිෂ් කෙනෙක්. දැන් මෙයාට කියන්නේ කිංස්ලේ ජෙලිෆිෂ් කියලා. එයා ඉන්නේ ඕස්ට්‍රේලියා මුළු ඒරියා එකේම. එයා මං හිතන්නේ කොමන් ජෙලිෆිෂ් කෙනෙක්. ඊට පස්සේ තව එක්කෙනෙක් අලන්ටිනා අලාටා කියලා ජෙලිෆිෂ් කෙනෙක්. දැන් මෙයා තමයි හවයින් බොක්ස් ජෙලිෆිෂ්. මෙයා ඉන්නේ හවයි, ගෝම්, ඔස්ට්‍රේලියා, කැරිබියන් එකේ නිසා පැසිෆික් ඕෂන් එකේ, ඇට්ලාන්ටික් ඕෂන් එකේ තමයි මෙයා ඉන්නේ. දැන් මෙයා හරි ඉන්ටරෙස්ටිං ස්පීසිස් කෙනෙක්. මේ හවයින් බොක්ස් ජෙලිෆිෂ් ස්වෝම් වෙනවා බීච් එකේ. එයා බ්ලූම්ස් තියනවා මේ ජෙලිෆිෂ්ට. ඒක නිසා මේ ඒගොල්ලන්ට ගොඩක් වෝනින්ග්ස් තියනවා මෙන්න මේ බ්ලූම් වෙන කාලෙට. ඔව් දැන් අලෝෂ දැන් අපි කතා කරොත් දැන් අපිගොල්ලෝගේ හැබිටට්ස් මොනවද? ඒ කට්ටිය මොන වගේ පරිසරවලද ඉන්නේ දැන්? ඒ කට්ටිය ඉන්නවද මේ ඇන්ටාර්ක්ටිකා පැත්තේ? නෑ. මේගොල්ලෝ ඒ පැත්තේ නෑ. ඒගොල්ලෝ ඉන්නේ වැඩියම tropical subtropical waters වල. ගොඩක් ජෙලිෆිෂ් ඉන්නේ මේ areas වල. ඒත් සමහර ජෙලිෆිෂ්ලා දැන් බොක්ස් ජෙලිෆිෂ් නෙවෙයි. සමහර ජෙලිෆිෂ්ලා හොයාගන්න පුළුවන් ඒ පැත්තේ වල. ඒත් එච්චර common නෑ. දැන් මේ බොක්ස් ජෙලිෆිෂ්ලා ඉන්නේ tropical subtropical waters වල. ඒගොල්ලෝ ඉන්න වැඩිපුර තැන් තමයි මේ calm beaches, mangroves, estuaries, coral reefs, ඊට පස්සේ shallow coastal lines වල තමයි මේගොල්ලෝ වැඩියම ඉන්නේ. deep ඉන්නේ නැති තැන් තමයි deep sea එකයි සීතල වතුර පැත්තක තමයි මේගොල්ලෝ නැත්තේ. ඒක ගැන පොඩ්ඩක් මේ කට්ටිය කොහොමද මේ කොයි කාලෙද වගේ තුනේ මේ එවොලුෂන් එක මොන වගේද එවොලුෂන් හිස්ටරි එක මෙයාගේ. දැන් මේගොල්ලන්ගේ evolutionary history එක 600-700 million years ago තමයි first appear වෙලා තියෙන්නේ. ඒ record වෙලා තියෙන්නේ. okay. දැන් මේගොල්ලෝ sharks වල වඩා වයසයි, fish වල වඩා වයසයි, dinosaurs වල වඩා වයසයි. ඒගොල්ලෝ කලින් තමයි මේගොල්ලෝ මේ jellyfishලා ඇවිල්ලා තියෙන්නේ. මේගොල්ලෝ box jellyfishලා evolve වෙලා තියෙන්නේ early Nigerians වලින්. දෙකක් තියෙනවා අතන මට හිතට ආපු පළවෙනි එක බොක්ස් ජෙලි දැන් අපිට හැමතැනින්ම හම්බෙනවානේ ෆොසිල්ස් හැමතැනින්ම අපිට ෆොසිල්ස් හම්බෙනවා මේ ස්ට්‍රීක් ඇයි ජෙලිෆිෂ් ලගේ ෆොසල්ස් අඩු කොහොම රෙයා ඇයි අඩු ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ මේ කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන් නැත්තම් ඔය කේම්බ්‍රියන්
එරා එකේ තිබුණ මේ එක පාරටම අර සත්තු වැඩි වුණේ මේ එක පාරටම සත්තු ස්පීෂීස් ගොඩක් ඇති වුණේ අන්න ඒක සම්බන්ධයිද මේගොල්ලොන්ට ඔය දෙක තමයි දැන් මේ ජෙලිෆිෂ් කියන්නේ 97% water ඉන්න සත්තු ඒගොල්ලොන්ගේ හරි ජෙලටිනස් ෆෝම් එකක් තියෙන්නේ ඒක නිසා ඒක හාඩන් වෙන්නේ නැහැ ඒක රිමේනින් පාර්ට් එකක් නැහැ ඒක නිකන් ඩිසෝල්ව් වෙලා යනවා ඒක easily decay වෙනවා ඒක නිසා තමයි එච්චර ඒ jellyfish fossils නැත්තේ ඒ තියෙන fossils ඒවා imprints ඒක හරි fossils ඒ හරි remains නෑ ඒ මම හිතන විදිහට ඒ jellyfish ඒ මැරිලා කොයි හරි settle වෙලා ඒ පැත්ත immediately dry වෙලා because මේ නැත්තම් beach එකට wash up වෙලා ඊට පස්සේ ඒ පැත්ත හොඳටම dry වෙලා ඊට පස්සේ ඒක remain වෙනවා ඒ imprint එක නැත්තම් වෙන විදියකට මේගොල්ලන්ට preserve වෙන්න බෑ නැත්තම් මේ මඩ වලින් මේ වැහිලා වෙන්න බැරිද නේද ඔව් ඒක mud flat එකකට මොනාරි ඒගොල්ලෝ මේ mangrove areas වලත් ඉන්නානේ estuaries areas වලත් ඉන්නානේ ඒක නිසා ඒගොල්ලෝ most likely wash up වෙලා ඊට පස්සේ වේලිලා ඒක ඉවෙන්ට් එක එහෙම තිබිලා තියෙනවා. ඔව් දැන් අතකොට අපි දැන් මේ මම තව එකක් කතා කරන්නම් මේ අපිට බැරි වුණා මේ ඔය කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන් එක ගැන පොඩ්ඩක් අද අපිට ගොඩක් ඉම්පෝර්ටන්ට් මේ ඕෂන් එක ගැන කතා කරද්දි ඇත්තටම ආලෝෂා කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන් එක කියන්නේ මොකද්ද? මම මේ කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන් කිව්වම මේ කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන් එකයි කේම්බ්‍රියන් එක්ස්ටින්ෂන් එකයි කියලා දෙකක් තියෙනවා නේද? ගන්න විදියට. දැනට අපේ Earth එකේ එක්ස්ටින්ෂන් 5ක් වෙලා තියෙනවා. ඒකෙන් පළවෙනි එකද ඔය කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන් එක්ස්ටින්ෂන් කියන්නේ පළවෙනි එක. ඔය එක්ස්ප්ලෝෂන් කියන එක මොකක්ද? දැන් කේම්බ්‍රියන් එක්ස්ප්ලෝෂන් කියන්නේ මේ ලෝකයේ Earth එකේ පළවෙනි mass species ආපු කාලය දැන් ඒකෙන් තමයි වැඩිම ස්පීෂීස් ඇවිල්ලා තියෙන්නේ ලෝකෙට පළවෙනි පාරටම. හරි ඉන්ෆ්ලක්ස් එකක් තිබුණා මේ එවලූෂන් එකේ මේ ස්පීෂීස් එවලූෂන් එකේ හරි high amount of species එතනින් ඇවිල්ලා තියෙනවා. අපි වෙන එපිසෝඩ් එකක මේක ගැන අපි කතා කරන්න හදමු මේක full depth එකට ගිහිල්ලා ඒත් පොඩි බ්‍රීෆින් එකක් තමයි මේ එතන කියන්නේ. Okay. Cambrian extinction එක තියෙනවා. Cambrian extinction එක තමයි අපේ Earth එකේ first mass extinction එක. ඒක full wipe out එකක් තිබුණා. ඒක science species ගොඩක් නැති වුණා ඒ Cambrian extinction එක mass extinction එක. හරි එතකොට දැන් අපි දැන් කතා කරා ගොඩක් දේවල් ගැන කතා කරා ජෙලිෆිෂ් ලගේ අපි දැන් ජෙලිෆිෂ් ලගේ කතා නොකරපු පැති ටිකක් තියෙනවා ඒක කතා කරේ නැත්නම් අපිට මේ එපිසෝඩ් එක ආලෝෂය කම්ප්ලීටඩ් නෑ මේගොල්ලන්ගේ ලයිෆ් සයිකල් එක මොකක්ද මේ කට්ටියගේ ජීවන චක්‍රය දැන් මේ box jellyfish ගේ ඒගොල්ලන්ගේ life cycle එක complex එහෙම jellyfish කෙනෙක්ට ඒක එහෙම complex life cycle එකක් තියෙයි කියලා හිතන්න එහෙම ඒගොල්ලෝ තියෙනවා දැන් මේ box jellyfish වල forms jellyfish වල තියෙන forms දෙකක් ජීවිත පුරාවම දැන් එක stage එකක් තමයි මේ polyp stage එක ඒක surface එකට attach වෙලා පොඩි stage එක ඊට පස්සේ තියෙන medusa stage එක මේ medusa stage එක තමයි අපිට දැන් අර පින ඉන්න form එක තමයි medusa stage එක ඒකගේ life cycle එකේ stages 6ක් තියෙනවා දැන් පළවෙනි එක medusa stage මේක තමයි දැන් ඔයාලට පේන්නේ පින ඉන්න jellyfish මෙයා full grown ඒක ඇස් තියෙනවා tentacles ඊට පස්සේ මේ බෙල් එකත් ඔක්කොම develop වෙලා තියෙනවා මේකේ තමයි ඒගොල්ලෝ reproductive maturity එක තියෙන stage එක ඊට පස්සේ males ඒගොල්ලෝ open water එක release කරනවා ඒගොල්ලෝ sperm ඊට පස්සේ females ඒක sperm එක
extract කරනවා වතුරෙන් ඒගොල්ලෝගේ mouth bell එකෙන් ඒක extract කරනවා ඊට මේ fertilization එක වෙන්නේ female ඇඟ අස්සේ දැන් ඊට පස්සේ දෙවෙනි stage එක ඒ ලාවා එක ඒ මේ ලාවා එක කියන්නේ planula කියලා ලාවා එක දැන් මේ fertilization එක පස්සේ මේ female ලාවා එක release කරනවා වතුරට දැන් මේක ඇහැට පේන්නේ oval shape ඒක චූටි සිඩිය වලින් වට වෙලා තියෙන මේක ඒකලෝ පොඩි ප්‍රමාණයකට තමයි මේක පීනන්නේ ඊට පස්සේ තමයි ඒගොල්ලෝ මේ ocean floor settle වෙන්නේ මේක තමයි polyp attachment stage එක කියන්නේ දැන් මේ planula මේ ලාවා එක ඒගොල්ලෝ hard surface එකක් හොයාගෙන ඒ mangrove roots rocks pillars pier pillars ඒක harbors වල එහෙම ඒවා තියනනේ එනේ වල ඒගොල්ලෝ latching ඊට පස්සේ coral කැලේ ඊට පස්සේ ඒගොල්ලෝ polyp එකක් වෙනවා දැන් මේ polyp stage එක වෙනම stage එකක් මේ stage එක තමයි ඒගොල්ලන්ගේ asexual stage එක දැන් මේක තමයි ඒගොල්ලන්ගේ දැන් කියන අතන කියනවා ඒගොල්ලන්ගේ baby stage එක ඒත් අත jellyfish කෙනෙක්ගේ සෑහෙන වෙනස්කමක් තියෙනවා ඒක දිහා බලනකොට දැන් ඒක අනිත් පැත්ත හරවලා තියෙන tube එකක් වගේ තමයි මේ jellyfish තියෙන්නේ මේ කටක් තියෙනවා පොඩි tentacles තියෙනවා එයා මේගොල්ලෝ කන්නේ පොඩි plankton දැන් මේගොල්ලෝගේ ටැක්ට් එකක් තමයි ඒගොල්ලෝ move වෙන්නේ ඒගොල්ලෝ දැන් මම කලින් කිව්වා වගේ ඒගොල්ලෝගේ asexual stage එක නිසා මේගොල්ලෝ reproduces asexually ඒ cloning දැන් මේ polyps ඒගොල්ලෝ create කරන jellyfish set එකක්ම ගොඩක් jellyfish ගොඩක් create වෙනවා එක planula එකක් විතරක් හරි survive වුණොත් ඒක ගොඩක් jellyfish එක planula එකකින් හැදෙනවා. So දැන් තියෙන පස්වෙනි stage එක මේ medusa එකට metamorphosize වෙන stage එක. දැන් මේ polyp එක පොඩි juvenile medusa කෙනෙක් වෙනවා. දැන් තමයි ඒක ඇත්ත jellyfish කෙනෙක් වගේ පේන්නේ. දැන් ඒගොල්ලන්ගේ shape එක change වෙනවා. ඒගොල්ලන් tentacles හැදෙනවා. පස්සේ ඒගොල්ලන්ගේ bell එක හරි shape එක යනවා. ඒගොල්ලෝ cube shape එක. පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලෝ attach වෙලා තිබුණු surface එකකින් detach වෙනවා. මේ stage එක තමයි මේ juvenile medusa stage එක. මේකේ detach වුණාට පස්සේ ඒගොල්ලන්ගේ පොඩි mini box jellyfish කෙනෙක් වෙනවා. ඒගොල්ලන්ගේ swims freely පීනනවා. පස්සේ ටග් ගාලා හැදෙනවා. ඊට පස්සේ develops tentacles එක හැදෙනවා, eyes හැදෙනවා, venom cells, ඊට පස්සේ advanced swimming abilities ඒ ඔක්කොම හැදෙනවා. ඒකද සති ගානකින් මාස ගානකින් ඒක ස්පීෂීස් එකෙන් තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඊට පස්සේ adult medusa කෙනෙක් වෙනවා. ඊට පස්සේ තමයි මේ මුළු cycle එකම repeat වෙන්නේ. ඔව් එතකොට ඔයාලා දැන් අද ඇත්තටම මේ අපි අදට අපි මේ පොඩ්කාස්ට් එකේ අද ගොඩක් වෙලාවට ආවා. අපිට ගොඩක් කතා කරන්න තියෙනවා. ඇත්තටම මේ අපිට තව තියෙනවා මේගොල්ලෝගේ ප්‍රේ මෙකැනිසම් එක මාර මේ ඉන්ටරෙස්ටිං ටොපික් එකක් කොහොමද මුන් අල්ලගන්නේ කොහොමද කියන්නේ හිතා ගන්න බැරි විදිහට අමුතුම විදිහට මේගොල්ලෝ මේ hunting techniques තියෙනවා. ඊළඟට අපිට තියෙනවා ඊළඟට most important ඒවා තව ටිකක් තියෙනවා කතා කරන්න. ඊළඟට මේ කට්ටිය කොහොමද ලොකොමෝෂන් කරන්නේ ඊළඟට මේ කට්ටියගේ මේ කට්ටිය අපේ ඉන්දියන් ඕෂන් එකේ කොහොමද ඉන්නේ කවුද ඉන්නේ ඊළඟට ලංකාව වටේ කවුද ඉන්නේ ඊළඟට මේ ස්පෙෂලි ජෙලිෆිෂ් කෙනෙක් ඇඟේ ගෑවුනොත් ඒ වගේ වෙනම කෙනෙක් ගෑවුනොත් මොනවද කරන්නේ කියලා වගේ අපිට තියෙනවා ඒක අපි ඊළඟ කොටසේදී කරන්න කියලා හිතෙනවා මොකද දැන් කාලයත් සෑහෙන වෙලාවක් අපිට ගිහිල්ලා තියෙනවා අපිට සීන්ට
අපි අදට මේ බොක්ස් ජෙලිෆිෂ්ලා ගැන කතා කරන එක අපි ස්ටොප් කරන්නම් කියලා හිතන් නවත්තනවා. අපි අපේ මේකේ දෙවෙනි කොටසෙන් අපි මේ ඒ ටික කතා කරමු. ඒ වගේම දැන් එහෙනම් අපිට බොහොම ස්තුතියි අනුෂා මේකට සහාය දෙන්නට. ඒ වගේම ෂේන් බොහොම ස්තුතියි. අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. එතකන් ආයිබෝන්.